මිනිස්සෙකුට බල්ලෙක් කියන්නේ ඇයි කියලා කවුරු හරි අහුවොත් බල්ලෙකුට අපහාසයක්. ප්‍රභාකරන් සමාන කරන එක. ප්‍රභාකරන් බල්ලෙකුටවත් වඩා පහත් තත්ත්වයේ වැඩ කරපු මිනිහෙක්. ඒක මම කියන්නේ අපේ මේ ඒරියා එකේ කැපිටි කොල්ලෑවේ හෝ වෙනත් තැනක බුත්තල හෝ කොළඹ හෝ බෝම්බයක් පුපුරපු හින්ද නෙමෙයි. තමන්ගේම ජාතිය වෙච්ච, තමන්ම රැකගත්ත, තමන්ට රැකවරණය දීපු, තමන්ට පෝෂණය දීපු දෙමළ මිනිස්සුන්ට ප්‍රභාකරන් වෙඩි තිව්වා. ඒරියා එකේදී හමුදාව පැත්තට යනවා කියන මිනිස්සු මැරුණා. මට හම්බුණා වයසක අංකල් කෙනෙක් සංජීව පස්ස සම්පූර්ණම ගලවලා ගිහිල්ලා ඒ මිනිස්සයාගේ එද්දි වෙඩි තියලා. ලේ වැක්කිරනවා අවුරුදු 80ක විතර මිනිස්සෙක්. තව මිනිස්සෙක් මට හම්බුණා එද්දි කිහිල්ලට යටින් ඇවිල්ලා හිල් කරගෙන ගිහිල්ලා ළමයා මැරිලා අර කැලේ ඇතුලේ වල දාලා ආවා කියලා. මේ අර සජීවීව පටාචාරාවල් හිටියා. මෙච්චර වෙලා ගෙවල් ගානෙන් ගිහලා ටික කාලා රමයා තියන් ඉන්න ටික දෙන්නේ කියලා ළමයි මාත්‍යය ඕනේ හැමෝටම නිවෙස්යක් ඕනේ මම ජීවත් වෙන්න ඕනේ මම බේර ගන්න ඕනේ රජුට කියන්න ඕනේ අපේ ළමයි ඔක්කොම දෙවිල දෙන්න ඔක්කොම බේර ගන්න ඕනේ මගේ ජීවිතේ නැති වුණත් කමන්නේ අපේ ළමයි බලන්න බෑ කකුල නැතුවයි දැන් පාරේ මෙරිලා ඉන්නවා අපි දැකලා ජීවිතේ පා වෙලා මගේ ජීවිතේ ඉතර බේරුණාට මම කියන්නේ මොගේ ජීවිතේම බේරන්න ඕනේ ළමෙක් ඉන්න බෑ ගෙවල් ගානෙන් ඔක්කොම අල්ලනවා අපේ ළමයි අපිට අද අහසින් ගිහිලා පහර දෙන්න බෑ ඒකට හේතුව ත්‍රස්තවාදීන්ට වඩා අපේ ඉන්න මිනිස්සු ගැන අපිට කැක්කුමක් තියෙනවා. ඔවුන් දෙමළ ජනතාව වෙන්න පුළුවන්. ඒ ඉන්නේ මේ රටේ පුරවැසියෝ. ඒ නිසා මට මගේ ජනතාව උතුරේ වෙන්න පුළුවන්. දකුණේ වෙච්චාවයි උතුරේ වෙච්චාවේ නැගෙනහිර වෙන්න පුළුවන්. රැකගැනීමේ වගකීමක් මට තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී මම කැමතියි LTT සංවිධානයට දැනුම් දෙවන අවසාන වශයෙන් දැනුම් දෙන්න. ආයුධ බිම තබා යටත් වෙන්නේ කියලා. ඔය දුරකථන ඇමතුමායි උදේ 4 විතර මෙහෙම මූමන්ට් එකක් තියෙන රන්දි කඩා කලපු ඇතුළේ සද්දයක් තියෙනවා කියලා. පාන්දරම නැගිටලා පුදුකුරුරිප්පු හන්දියට පොඩ්ඩක් මෙහෙන් තමයි මම හිටියේ නැවතිලා. පුදුකුරුරිප්පු හන්දියට ගිහිල්ලා හැරෙනවත් එක්කම ඒ කාලේ 8 වෙනි කාර්යසේනාංකාධිපති දැන් රේගු අධ්‍යක්ෂ ජෙනරල් රායුප්පියගේ කැබ් එක ඉතා වේගයේ පුදුකුරුරිප්පු හන්දියෙන් දූවිලි උස්සගෙන ගියා. මගේ රියදුරා හිටියේ උපාලි සමරකෝ. මං ගුවා රායුප්පිය සර්ගේ කැබ් එක පස්සේ ඇදපන් කියලා. ඒ කැබ් එක එහෙම යන්නේ මොකක් හරි එකකට. ඔය නන්දිකඩා කලපුවේ වම් නිවුරේ ජෙනරල් රයිප්පිය බෑස්සා නෙමෙයි කැබ් එකෙන් පැන්නා වගේ මම දැක්කේ. මමත් ඔහු පස්සේ. ගියා ඒ පස්සේ යනකොට මූවමන්ට් එකක් කියනවා මේ ඇටැක් කරන්න දැන් ජෙනරල් ගුණරත්නට සහ ඒ පිරිස් වලට හමුදාව දැනුවත් කරමින් හිටියේ මූවමන්ට් එකක් තියෙනවා නන්දිකඩා කලපුවේ කියන. 8 මෑන් 3ක් හෝ 4ක් එක දිගට මේ කලපු කෑල්ලට ගහලා අපි කලපු කෑල්ලට ගොඩ වෙනවත් එක්කම මම දන්න විදියට සාජන් නවරත්න මේ රණවිරුවේ එක පාරටම ඔහුගේ අනදෙන් නිලධාරියට කතා කරලා මේ සර් බඩුව අහු වුණා. බඩුව අහු වෙනා කියලා ඇදගෙනත් එනවා පෙවුණා. කලපුවේ වතුර දිගේ. එතන ඒ මැරිච්ච තැන ඉඳලා මීටර 20ක් විතර මෙහෙන් තමයි මගේ ප්‍රවෘත්ති වල සහ සියලුම දැනවලට යනවා ඔන් කැමරා කට් එක මම ගහන්නේ එතනම තිබිච්ච බංකරයක වැලි කොටයක් තියලා වෙඩි වැදිච්ච තුවාලෙන් ප්‍රභාකරන්ගේ ඇහැ එළියට වැටි තිබුණා. එතකොට ඒ ඇහැ මට ඕනි මේ ප්‍රභාකරන් කියලා පෙන්නන්න ඇහැ ඇතුළට දාලා මම මගේ ලේන්සුවෙන් නිල් පාට ප්‍රභාකරන්ගේ බොඩි එකේ ඔළුව බැන්දා. ඒ විෂුවල් එකේ ඔබට ඒක මම මේ කියන එක බලා ගන්න පුළුවන්. මම ඇහැ බැඳලා වැලි කොට්ටේ තියෙනකොටත් ප්‍රභාකරන්ගේ ඇඟේ රස්නේ ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ මැරිලා මගෙන් සංජීව ගොඩක් ඇහුවේ ඔබ අහපු ප්‍රශ්න නෙවෙයි. ප්‍රභාකරන් පලාගොට්ට ගෙනාව කියන්නේ ඇත්තද කියලා. මට මේ ජීවිතේ අපේ මිනිස්සු ගැන යම් හිරිකිතකුත් දැනුණා. ජීවිත කීයක් කැප කළාද අර දේ සිද්ධ වුණේ. ඒක හැල්ලුවට ලක් කරගන්න මේ මිනිස්සු ප්‍රභාකරන් කොළඹ ගෙනල්ලා මැරුවද, අරහෙ මැරුවද, මෙහෙ මැරුවද කියලා ඒකෙන් හැල්ලුවට ලක් වෙන්නේ අර ඉදිරි ආරක්ෂකවල හිටපු වීර රණවිරුවා. ඔය ප්‍රභාකරන් එක්ක මූණට මූණ ගහගත්තා. ප්‍රභාකරන් ගාව තිබිච්ච සහ ප්‍රභාකරන් වටේ ඔය මම කියන දවසේ සංජීව තවත් කළු කොටි හොඳ හැඩි කොටි 12 දෙනෙක් විතර මල කඳන් තිබුණා. ප්‍රභාකරන්ගේවත් ඒ 12 දෙනාගේවත් අවි ආයුධයකවත් පතුරමක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. අවසන් පතුරම දක්වා ගහලා තමයි උන් මැරිලා වැටලා තිබුණේ. ඒ තරම් උනුත් මූණට මූණ සැකරේ යෙදුණා. ඒ අසුන්දර අත්දැකීම් තුලින් සුන්දර රටක් මිනිස්සුන්ට හදලා දෙන්න 2009 මැයි 19 වෙනිදා උදේ 8:20 වගේ වෙනකොට අපේ වීර මිනිස්සු ටික නොමරන මිනිස්සු අද විශ්‍රාම ගියා. දැනට හමුදාවේ සේවයේ යෙදුණා. මරණයටපත් වුණා. තුවාල වෙලා අභිමන්සල ඇතුළු කොහරි තැනක හිටියා
ගියත් උන් තමයි මේ රටේ අර අපි ඉගෙන ගත්ත වීර පුරන් පොංගාලේ කොට බන්න දුටුගමු රජුරු වගේ වීර පරම්පරාවේ මිනිස්සු මෑත කාලේ ඔබයි මායි එක්ක සජීවීව හිටපු දසමහා යෝධයෝ අපිට හිටියා කියලා අපි කතාවල අහනවා. මම දසමහා යෝධයෝ දාස් ගානක් නන්දිකඩා කලපුවේ මාන්නුලදී මාන්කුලම් වල මල්ලාවි වල වෙඩිතල තිව්වල ජයපුරම් වල මුල තිව්වල දාස් ගානක් මම යෝධයෝ දැකලා තියෙනවා. යෝධයෝ තමයි. යෝධයොන්ට වැඩි හයියක් ඒ මිනිස්සුන්ට තිබුණා. බීම බෝතල් වල පියම් වගේ බැම්මේ වැටිලා තියෙන බට්ටෝ ටික දිහා බලාගෙන බැම්ම උඩින් පැනලා LTT ඒරියා එකට යන හිතක් මට නෑ සංජීව. හැබැයි සොල්දාදුවෝ ඒ රණවිරුවෝ ගියානේ. ඒ ගියපු නිසා තමයි නන්දිකඩාල වලින් ඉවර වෙන්නේ. නන්දිකඩාල කලපුව හම්බෙන්නේ ඉස්සෙල්ලා ආරක්ෂක බැමි කලපු මුඩු බිම් වෙල්ලායවල් වැව් හැම තැනක්ම පහු කරන් මේ ගමන හල්ගස් මණ්ඩි මැදින් ගිහිලා තියෙනවා. ඒ නිසා මැයි 19 වෙනිදා කොඩිය දැම්මට එහා ප්‍රභාකරන් මැරුණා අපි කොඩිය දැම්මා කියන එකට එහා කතාවක් අපේ මිනිස්සුන්ගේ හිතවල ලියවෙන්න ඕනේ. ජීවතුන් අතර ඉන්න මිනිස්සුන්ගේ එක මහා වංශේ ලියුණයි කියලා වැඩක් නැහැ. ජීවතුන් අතර ඉන්න හැම එකෙක්ම අලුතෙන් ඉපදින හැම එකෙක්ම දැනුවත් වෙන්න ඕන, දැනගෙන ඉන්න ඕනේ අපිට මේක හැදුනේ කොහොමද කියලා. ඒක එසේ මෙසේ කැපකිරීමක් නෙවෙයි.